නිසා එදා සිටම තමාගේ අනාගතය අසෙතරු අතර සෙවීමට උත්සාහ කළේ. ජයොතිෂය යනු විද්‍යාවක්ද නැතිනම් හුදු විශ්වාසයක්ද? බුදු දහම ග්‍රහතරු සහ ඉරණම දකින්නේ කිනම් දෘෂ්ටි කෝණයකින්ද? අද අප විමසා බලන්නේ ග්‍රහ බලපෑමට වඩා ඔබේ කර්ම ශක්තිය බලවත් වන්නේ කෙසේද කියායි සූදානම් වන්න. තරු අතර ලියවුණු ඔබේ ඉරණම වෙනස් කරන මහා රහස හෙළි කරගන්න. බුදු දහමට අනුව අපට ලැබෙන විපාක තීරණය වන්නේ අප කරන කර්මයන්. මතය ජ්‍යෝතිෂය යනුවෙම කර්ම ශක්තියේ යම් සිතියමක් ලෙස හැඳින්විය හැක ග්‍රහයන් අපව පාලනය කරනවා නොව අපේ කර්ම ශක්තියේ ස්වභාවය ග්‍රහ පිහිටීම් තුලින් පෙන්නුම් කරන බව ඇතැම්. විද්වතුන් පවසති නමුත් මතක තබා ගන්න සිතියමට වඩා ඔබ ගමන් කරන මාවත වැදගත්ය. බුදුන් වහන්සේ දේශනා කළේ නක්කත්තං පතිමානෙන්තං අත්තෝ බාලං උපච්චගා යනුවෙන එනම් නැකත්තරු පසුපසම හඹා යන මෝඩයාට තමාගේ සැබෑ දියුණුව මඟ හැරෙන බවයි. ජ්‍යොතිෂයට අනුව අපල කාලයක් යන ඔබේ අතීත අකුසල කර්මයක් විපාක දීමට නියමිත කාලයකි. මෙහිදී බිය නොවී සිතේ ශක්තිය වර්ධනය කර ගැනීම වැදගත්. මෛත්‍රී භාවනාව සහ ආගමික වතාවත් මගින් සිත සංසුන් වන විට ඕනෑම යාග ග්‍රහ බලපෑමක් සමනය කිරීමේ හැකියාව පවතී. ග්‍රහයට වඩා සිතේ ගුණය බලවත්. බුදු දහම පවසන්නේ අප නියතවාදීන් නොවන බවයි ඔබට ඔබේ අනාගතය වෙනස් කිරීමේ නිදහස. ඇත ඔබ වර්තමානයේ කරන කුසල කර්ම සහ දක්ෂේ තීරණ මගින් එම ඉරණම වෙනස් කිරීමට ඔබට හැකියාව පවති මතක තබා ගන්න. ඔබ ඔබේ ඉරණමේ නිර්මාණකරුවයි. බුදුදහමට අනුව සැබෑ සුබ නැකතක් වන්නේ කවදාද? ඔබ කයින් වචනයෙන් සහ සිතින් යහපත් දෙයක් කරන සෑම මොහොතක්ම ලොව ඇති උතුම්ම සුබ නැකතයි. එවැනි මොහොතකදී මුළු විශ්වයම ඔබට ආශිර්වාද කරයි. ජීයොතිෂය කෙරෙහි දැඩි ලෙස ඇලීම මානසික වහල්භාවයකි. ග්‍රහවස්තුන් පවතින්නේ මහා විශ්වයේ. නමුත් දුක සහ සැප උපදින්නේ ඔබේ සිත තුලය පිටත පවතින අජීවී ග්‍රහලෝකවලට වඩා. ඔබේ සජීවී සිතුවිලිවලට ඔබේ ජීවිතය වෙනස කිරීමේ බලය ඇත. විද්‍යාත්මක මනසක් ඇති මිනිසා තරු අතර මං නොවේ. ඉතිහාසයේ පවා අතීත කර්ම ශක්තිය හඳුනා ගැනීමේ යම් ශාස්ත්‍රයක් පැවතිනි. නමුත් ලෞකික අනාවැකිවලට වඩා ලෝකෝත්තර සත්‍යය උතුම්ය. නමෝ හවේ රක්කති ධම්මචාරින්. ධර්මය හැසිරෙන්න ධර්මය විසින්ම ආරක්ෂා කරයි. අද අප විමසා බැලුවේ ජ්‍යොතිෂය සහ බුදු දහම අතර ඇති සම්බන්ධයයි තරු ලකුණට වඩා
ඔබේ චරිත ලකුණ වැදගත් බව මතක තබා ගන්න. නමුත් මීළඟ කතාංගයෙන් අප විමසා බලමු. බුදු දහම සහයන්ත්‍ර මන්ත්‍ර හා අට්ටුත බලවේග ගැන. අදෘශ්‍යමාන බලවේගවල සැබෑ තත්ත්වය කුමක්ද? මේ වීඩියෝව ගැන ඔබේ අදහස දැන්ම පහලින් කමෙන්ට් කරන්න. මීළඟ මහා හෙළිදරව්ව මග නොහැර බලන්න. දැන්මති පාත බුද සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ආල් දාලා තියාගන්න. ඔබ සැමට ප්‍රෙල්ලාවන්ත මනසක් උදා වේවා. තෙරුවන් සරණයි. සංඝම් සරණම් ගච්ඡාමි